ඇත්තටම මම මගේ තාත්තා ඇඳුම් මහන්නේ. මගේ තාත්තා ඇඳුම් මහන්නේ. තාත්තා වැඩ කරේ හයිඩ්‍රාමිනි සමාගමේ කොළඹ. අපි 9 දෙනෙකුගෙන් යුක්ත පවුලක දරිද්‍රතාවෙන් අන්ත අසරණ තත්ත්වයටපත් වෙච්ච පවුලක් අපි. අපි ගමේ ඉඳලා කොටේනේ ගෙවල් වලට ඇවිල්ලා උගාක් අපි ඒ ආభాසයේ ලැබලා ඒ දුක් විඳා. දැන් මේ අපි තෑගි බෙදා දෙනකොට අපේ මේ දෙමළ අපේ ශ්‍රී ලාංකීය හිතවත් දරුවන්ට ඒ තෑගි බෙදා දෙද්දී මට මතක් වුණා මේ අපි කොටේනේ කාෂෙට්ටි වත්තේ අපි හිටියේ. ඒකේ හිටපු දරුවෝ අපෙත් එක්ක මුස්ලිම් බර්ගර් සිංහල දෙමළ සෑම ළමෙක්ම අපේ වත්තේ හිටියා. අපිට හොඳට සාමූහිකත්වයේ පුරුදු වුණා. මගේ තාත්තා මම හිතන්නේ තාම ශක්ති සම්පන්න පියෙක්. එතුමා සතියේ පඩිය ගත්තේ සුමානි පඩිය ගත්තේ. සුමානි පඩිය අරගෙන සුමානෙට දේවල් සැලසුම් කරා. හාල් මෙච්චරයි. පොල් මෙච්චරයි. සීනි තේකොළ මෙච්චරයි. අපිට කන්න දෙන්නේ මෙච්චරයි. අද දවසේ මට පුළුවන් මෙච්චරයි. ඒ විදිහට සැලසුම් කරා. ඒ නිසා මරණ කම්ම යා 7-5ක්වත් ණය උන්නේ කොච්චර දුප්පත් උනත්. හොඳට සැලසුම් කරා. අපිටත් ඒක පුළුවන් වුණා. ඇත්තටම අපි ඉගෙන ගත්තේ කොටේන ගුණානන්ද විද්‍යාලේ. අපේ දක්ෂතාවයන් අඳුන ගන්න අම්මට තාත්තට කාලේ නැති වුණා. තිබුණේ නෑ ඒගොල්ලන්ට කාලයක්. ඒගොල්ලන්ට තිබුණේ අපිට කණ්ඩ බොණ්ඩ දෙන්නේ කොහොමද? අපිට ඇඳුම් පැළඳුම් ලබා දෙන්නේ කොහොමද? අපේ අද දවසේ ජීවිතේ ගෙවෙන්නේ කොහොමද කියන එක හොයන්න විතරමයි. ඒගොල්ලෝ මොනවක්වත් දැනගෙන තිබුණේ නෑ. ඉතින් මම තමයි කොටේන ගුණානන්ද විද්‍යාලේ මේ එක දේවල් වලට දක්ෂතා පෙන්නුවා. එක දේවල් වලට. ඉතින් මට හොඳට මතකයි මගේ පන්ති බාර ගුරුතුමියක් හිටියා එන් මාගරට් පෙරේරා ගුරුතුමිය. මේ ගුරුතුමී තමයි මාව ගුවන්විදුලි ළමා මණ්ඩපයට එක්කරගෙන ගියේ කරුණාරත්න අබේසේකර අයියාගේ ළමා මණ්ඩපයට. 1953 අවුරුදු 10යි. මගේ වයස දැන් හොයාගන්න මේකෙත් කිව්වනේ. මම 1943 අගෝස්තු මාසයේ 23 වෙනිදා ඉපදුනේ. මම දැන් මෙහෙම හිටියට මම අවුරුදු 76කුත් ඉවරයි. වයස. මම හිතන්නේ ඒ කුඩා කාලේ ඒ ටීචර් මාව එක්කරගෙන ගියේ එයාම ඇඳුම් හදලා දුන්නා. අපිට මේ තිබුණේ නෑ හොඳ සපත්තු මේ පුතාලා දානවා වගේ. ඒ කාලේ තාත්තට තිබුණේ නෑ ඒව අරන් දෙන්න. ඒ කාලේ තිබුණා මේ කට්ට සෙරපු කියලා සෙරපු జాතියක්. ඔය අම්මල තාත්තා ගන්නව ඇති. කට්ට සෙරපු. 730යි 750යි 760 තමයි වැඩි මේක. පාට තීන්ත ගාලා තියෙන. ඕක තමයි දාන් යන්නේ. සපත්තු මේස් දාන ඇතිටියා. මම නම් දාගෙන ගියේ කට්ට සෙරපු. ඉතින් මං එනකොට ටකස් ගාලා සද්ද එනවනේ කට්ට සෙරපු. ඔන්න කට්ටය එනවා කියනවා. තාම ඉන්න මගේ යාළුවෝ. හලෝ කට්ටයා කියලා මට කතා කරන අය. කට්ටය එනවා කියලා. ඉතින් ටීචර් සපත්තු දෙකක් ගෙනල්ලා දාලා හැදුවා ළමා මණ්ඩපෙට අරන් යන්න ගුවන්විදුලියට. ඇඟිලි ඈත් වෙලා කොම ලං කරලා හදලා දාලා දුන්නා. ඉතින් ගිහිල්ලා කරුණාරත්න අබේසේකර අයියට මාව බාර දුන්නා. ඒ කාලේ පුළුවන් දක්ෂතාවයක් තියෙන කෙනෙක්ව ගිහිල්ලා බාර දෙන්න පුළුවන්. ගිහිල්ලා මට මගේ අනාගතේ අතීතේ හොඳට මට මතකයි. වසර 76ක් පහ වුණාට ඒක හොඳට මතකයි මට. ගිහිල්ලා කරුණාරත්න අබේසේකර අයියට කිව්වා පුතේ සර් මේ ළමයා අපේ ඉස්කෝලේ බොහොම දක්ෂ ළමෙක්. හරි දුප්පත්. මෙයාට පුළුවන් නම් උදව් කරන්න කිව්වා. ගුවන්විදුලි ළමා මණ්ඩපෙතේ හිටියා එහෙම. නිකන් හිටිය අවස්ථාවක් තිබුණා.
ඕම තියලා එක දවසක් අවස්ථාවක් දුන්නා. ඔබගේ පාමුල සඳුන් ගසක් වී සුවඳ මලින් සැරසෙන්නම් බුදු සාදු බුදු සාදු සඳුන් ගසක් වෙන්නම් මම සමන් වෙලා වෙන්නම් කියලා කිව්වා.